මම හිතනවා මම මේ කතා කරන කාරණාව පිළිබඳ හොඳ අවධානයෙන් ඔබ අහගෙන හිටියොත් දෙමව්පියන්ට ඉතා වටින කරුණු කාරණා ටිකක් මේකෙන් ඔබට ගන්න පුළුවන් වෙයි කියලා. සමහර විට ඔබ ගොඩක් වෙලාවට දරුවා වෙනුවෙන් ගත්ත තීරණය නැත්නම් දරුවන් යම් තීරණයක් ගත්තේ ඒ හැම තීරණයක්ම තර්කානුකූලව හිතලා තාර්කිකව අනාගතේ වඩා හොඳම තීරණය මොකක්ද? එහෙම නෙමෙයි. මොකද අපි අහලා තියෙනවානේ අර යම් කිසි දෙයක් මිලදී ගන්නකොට ස්ථාන තුනකින් බලන්න. මොකද හේතුව අපි ඉස්සෙල්ලාම දැක්කම මේක හරි ලස්සනයි, ඒ තරම් දෙයක් ලෝකේ නෑ වගේ දැකලා අපි කීයකට හරි මේක ගන්නවා. හැබැයි තව තැනකට අපි යනකොට අපි දකිනවා ඒකම තව තැනක තියෙනවා. නමුත් අපි නිකමට හරි අපි මේ ගාන ඇහුවොත් අපේ රුපියල් 10000කට ගත්ත දේ තවත් තැනක රුපියල් 3000කට තියෙනවා. අපේ හිතට ඇති වෙන්නේ මොකද්ද? ලොකු වේදනාවක්. අන්නේ වේදනාවත් එක්ක අපිට එතනින් පස්සේ ජීවත් වෙන්න වෙනවා. මොකද අපි හිතනවා අපරාධයක් මං කළේ, මං තව ටිකක් කියවුවා කියලා. ඒතර මේ සියලු දේවල් එක්ක තමයි අපේ ජීවිතයේදී අපිට ගොඩක් වැදගත් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි ගුරුවරයා, අනිත් එක්කෙනා තමයි වෛද්‍යවරයා. ඒතර මේ දෙන්න හරියට තෝරගත්තොත් විතරයි දරුවෙක්ට තමන්ගේ අනාගත සිහින ඡය ගන්න පුළුවන් වෙන්නේ. දෙමව්පියෝ තමන්ගේ දරුවා ඒ ඉන්න ලස්සන අනාගතය දැකලා සතුටින් දවසක මිය දෙන්න පුළුවන් වෙන්නේ. මේ වෙලාව තමයි ඔබ හරි තීරණයකට එළඹෙන්න ඕන මොහොත. විද්‍යාව විතරක් නෙමෙයි ඕනෑම විෂයක දරුවාට උගන්වන්නට හතු පිපෙන්න පටන් ගන්න පන්ති ඕන තරම් තියෙනවා. හැබැයි මම මේ කතා කරන්නේ මේ ටියුෂන් ජීවිතය තුළ වසර 30ක අත්දැකීමක් එක්ක. එතකොට දරුවන්ගේ දෙමව්පියන් පවා ඉගෙනගෙන සමහරට අවුරුදු 30කට ආසන්න කාලයක් උගන්වනකොට ගුරුවරයෙක්ට පවතින්න බෑ කවදාවත් ඒ ගුරුවරයා නිවැරදි දේ කළේ නැත්නම්. එතකොට පරම්පරාවකින් ඊළඟ පරම්පරාවට උගන්වන්න හැකියාව ලැබිච්ච එක අපේ ජීවිතේ අපි ලබපු ලොකු වාසනාවක් වෙනවා. හැමෝම කිව්වේ දවසක මුණ ගැහිණු වෙලාවට අපේ දරුවෙකු සර් ඉගෙනුවොත් එතෙන් තමයි වන්නේ. ඉතින් එහෙම පණිවිඩ ඇහුණ හින්දා මම තීරණය කළා මගේ ජීවිතේ මම ලොකු වාසනාවන්තභාවයක් ඇති කරගත්තා. මොකද ඒ වාසනාව තමයි තවත් කෙනෙක්ගේ ආදරණීය වචන වලට, ගෞරවණීය වචන වලට පාත්‍ර වෙන්න පුළුවන් වෙච්ච එක. ඉතින් මම හිතන්නේ අර අපි වෛද්‍යවරයෙක් ළඟට යනකොට අපි බලාපොරොත්තු වෙන වෛද්‍යවරයා එතන නැත්තම් වෙන කෙනෙක් නම් එතන ඉන්නේ සමහර වෙලේ පුද්ගලයා අරිට වැඩිය දක්ෂ වෙන්න පුළුවන්. ඒ වුණාට අපේ හිතට සැටිස්ෆැක්ෂන් එකක් නැත්තම් අපි එදාට අසනීප තියාගෙන බේත් ගන්න නැතුව ගෙදර යනවා. ඒ හින්දා තමයි කියන්නේ ඔබ වෛද්‍යවරයෙක්ගෙන් බෙහෙත් ගන්නකොට ඔබේ වෛද්‍යවරයාගේ හැකියාව දක්ෂතාවය විශේෂයෙන් සලකන්න. ඔහුගේ තියෙන ප්‍රවීණත්වය ගැන බලන්න. එතකොට ඔබ එහෙම නැතුව ආධුනික වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා නැත්නම් සුදුසුකම් නැති වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා ඔබ ප්‍රතිකාරයකට ගන්නවා නම් ඔබ ඒ වෛද්‍යවරයා ළඟට යන්න. ඔහුගේ බෙහෙත් ගන්න. ඔහුට මුදලක් ගෙවන්න. මොකද හේතුව වෛද්‍යවරයා ජීවත් හේතු නිසා. හැබැයි ඔබ ඒ බෙහෙත් තුඩු අරගෙන ෆාමසියට යන්න. ඒ ෆාමසියට දීලා ෆාමසියෙන් බෙහෙත් ගන්න. ෆාමසියට මුදල ගෙවන්න. ජීවත් හේතු නිසා. ඔබ මේ බෙහෙත් ටික ඔබේ අතේ මිට මොලවගෙන ගෙදර යන්න. එහෙම යනකොට අසල තියෙන කාණුවකට මේ බෙහෙත් ටික විසි කරන්න. මොකද ඔබ ජීවත් හේතු නිසා. පළවෙනි දේ අපේ ජීවිතේ වටිනම දේව දන්නවා අපේ ජීවිතේ. අපි අපේ ජීවිතයට ආදරය කරන්න ඕනේ. එහෙම ආදරය කළොත් අපිට පුළුවන් ලස්සන ගමනක් යන්න. ඉතින් මේ සියලු දේවල් එකයි අපි මේ ගමන සලසුම් කරලා තියෙන්නේ. එක අවස්ථාවක මතකයි මම ඉරිදා උදේ පන්තියක් කරනවා. හැබැයි 10 ශ්‍රේණියේදී එක ගැහණු දරුවෙක් අපේ උදම්මිට සයන්ස් සෙන්ටර් ආයතනයේ ක්ලාස් එකේදී 10 පන්තියේ ගැහණු දරුවෙක් මගේ 9 පන්තියේ ලස්සන ඉගෙනගෙන 9 ඉගෙනගෙන 10 ඉගෙනගෙන මේ කෙල්ල හරි දක්ෂයි පන්තියේදී නැගිටලා උත්තර දෙනවා. අපේ මයික් එක අතට අරගෙන පන්තියට බහින්න ලස්සනට කතා කරමු. ඉතින් මේ ළමයා හරි ආසාවෙන් ඉගෙනගෙන ගියා. මෙහෙම ඉගෙනගෙන යනකොට ඊළඟ අවුරුද්ද 11 පන්තියේදී මගේ පන්තිය වැඩුණේ ඉරිදා උදේ.
මේ ඉරිද උදේ පන්තිය වැඩිච්ච වෙලාවේ ලොකු ගැටලුවක් වුණා. මේ අම්මා තාත්තා කිව්වා පුතේ ඔයා දිගටම දහම් පාසල් ගියානේ. ඒ දහම් පාසල් ගිහින් ඒකට යන්න වෙනවා. ඔයා වෙන විද්‍යාපන්තියකට යන්න. මේ ළමයාට දරා ගන්න බැරුව ගියා. මේ ළමයා කලක් දාලා වැටුණා. හැබැයි ඊට පස්සේ මේ ළමයාට සිහිය එනකොට ඔබ දන්නවද ඒ දරුවගේ සාමාන්‍ය පියවි මතකයේ නැති බොඳ වෙච්ච මතකයකින් මේ ළමයා කියවන්න පටන් ගත්තා. කොහොම හරි යම් යම් ප්‍රතිකාර කරලා මෙයාට සුවපත් වුණා. හැබැයි මේ ළමයා අර කියන කිසිම දෙයකට ආසාවෙන් නෙමෙයි වැඩ කරේ. කියපු හින්දා දහම් පාසලට ගියා. හැබැයි හැම මොහොතකම කිව්වේ මට මේ දහම් පාසල කොහොම ගියා මට යාළුවෙක්ගෙන් හරි නෝට් ටික ගෙනල්ගෙන සර්ගේ සටහන් ටික මට ඉගෙන ගන්න ඕන කියලා යාළුවන්ගේ පොත් අරගෙන ආවිලා ලියන්න පටන් ගත්තා. මෙහෙම වැඩි දවසක් යනවා මුන්නේ සති දෙකක් තුනක් විතර යනකොට මේ ළමයා නැවතත් අර විදිහටම කලක් දාලා වැඩෙන්න ගත්තා. ඊට පස්සේ මේ අමරාතර කරන්න දෙයක් තිබුණේ නැහැ. ඇවිල්ලා මට කතා කරා සර් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා සර්ගේ වෙන දවසක පන්තියක් නැද්ද මේ ළමයා මාර ප්‍රශ්නයක ඉන්නේ. මම කිව්වා මට නම් වෙන දවසක් නැහැ. එච්චරයි තියෙන්නේ. ඒ දවස් විතරයි තියෙන්නේ. එතකොට මේ අන්තිමට මම ඒවා ඇයි කියලා. එතකොට මේ කාරණාව කියපුවාම මට තේරුණා මේ ළමයා අධික මානසික පීඩනයක සිටීම ඒ වගේ මානසික ආතතියක ටෙන්ෂන් එකක ඉන්නවා. ඊට පස්සේ මගේ අම්මා තාත්තට කියපු පළවෙනි සහ වැදගත්ම කාරණාව තමයි ඔබට වටින්නේ මේ ලෝකේ අනෙකුත් දේවල්ද ඔබේ දරුවද? ඔබ ඉස්සෙල්ලාම තීරණය කරන්න ඕන ලෝකේ අනිත් දේවල් ගන්න කලින් ඔබේ දරුවාගේ ජීවිතය ඊට වැඩිය වටිනවා කියලා. මේක තේරුම් ගත්ත අම්මයි තාත්තයි මගෙන් අහපු දේ මොකද්ද? සර් අපි දැන් මොකද කරන්න ඕන? ඔබ කරන්න තියෙන එක දෙයයි ඒ පන්තියට එන්න නම් ළමයාගේ කැමති වෙච්ච දවස් ආවම කරන්න දෙයක් නැහැ. 11 වසර පන්තියට එවන්න. එතකොට සර් දහම් පාසල් යන මම ඒ පිළිබඳ තීරණය මට දෙන්න බෑ. නමුත් දරුවාගේ මානසික තලය වෙනස් වෙලා දරුවා සම්පූර්ණ විකෘති මනසක් ඇති වුණොත් ඒකට වග කියන්නේ කවුද? මේකන තේරුම් ගත්ත ඒගොල්ලෝ අන්තිමට තීරණය කළා ක්ලාස් එකට යවන්න. හැබැයි වෙනකොට ඒ ළමයාගේ අර මනස තුළට ඇතුල් වෙච්ච ගැටලු සහිත දේවල් ගොඩාක් හිතේ තිබුණා. ඒ හින්දා මට සිද්ධ වුණා අපේ මනෝවිද්‍යා සායනය තුළදී මේ දරුවට වංශි මානසික ප්‍රතිකාරයක් කරන්න. අපි පොඩි බ්‍රේන් වොෂ් එකක් කරලා මේ ළමයා නැවතත් ඒ තිබ්බ තත්ත්වයට ගත්තා. එහෙම ගත්ත දරුවා ඉගෙනගෙන සාමාන්‍ය පෙළ විභාගයේදී ඒ 9ක් අරගෙන උසස් පෙළ ඒ 3ක් අරගෙන පෙරාදෙණිය විශ්වවිද්‍යාලයට යනවා වෛද්‍ය පීඨයට. එතකොට මේ වෛද්‍ය පීඨය කරා ගිය මේ දරුවා අද වෛද්‍යවරියක් වශයෙන් වැඩ කරනවා. හැබැයි ඒ කොහෙද කියලා මට කියන්න පොඩි ගැටලුවක් තියෙනවා. මොකද ඒ උද්ගලිකත්වය පිළිබඳ මම ඔබට දැන් කතා කරපු නිසා. නැත්තම් මම හරි කැමතියි ඒ දරුවා උනත් අකමැති වෙන්නේ නැහැ මම කිව්වට. නමුත් මම මේ පුද්ගලිකත්වය ගැන සිටිය යුතු නිසා මම ඒ ගැන සඳහන් කරන්නේ. ඔබට තේරුම් ගන්න ඕන එක දෙයක් තියෙනවා. අපි දැකලා තියෙනවා සමහර දරුවන් දෙමව්පියෝ බලෙන් ඇදගෙන යනවා පන්ති වලට. අනේ බලන්න ඔබේ ළමයා ඉන්නේ නැහැ කියලා ඇදගෙන ළමයා කෑ ගහනවා අම්මේ මට බෑ කියලා. හැබැයි ඔබ දන්නේ ඒ වෙලාවට ළමයාගේ මනසට වෙන ඩැමේජ් එක කොච්චරද කියලා. ඒත් මේ සියලු දේවල් එක දරුවාගේ ජීවිතයේ අනාගතයේ මේ සියලු දේ බලපානවා. පස්සේ බලනකොට ඇයි මේ වැදන් යන්නේ? ඒ අම්මගේ යාළුවෙක් තමයි පන්තිය කරන්නේ. ඒ යාළුවා අම්මත් එක්ක තරහ වෙයි නැත්නම් අම්මත් එක්ක හිත අමනාප වෙයි කියලා දරුවාගේ ජීවිතේ ඒ වෙනුවෙන් කැප කරන්න හදනවා. මේක කොච්චර දුරට සාධාරණද කියන එක ඔබට හිතන්න මොහොතක් මම ඉඩ දෙන්නම්. ඒක කල්පනා කරලා බලන්න. අපේ පන්තියට කවදාවත් දරුවෙක් ආවේ නැහැ අකමැත්තකින්. ආවේ හරිම සතුටකින්. ඊළඟ දවසේ එළදම් බලාගෙන ඉන්නවා. ගෙදර අම්මලට කියන්නේ අම්මේ විද්‍යාපන්තිය එන්නේ නැහැ ඉක්මනට මං හරි ආසයි යන්න. කවදාවත් පන්තියට යවන්න බැරි වෙච්ච දරුවෝ පළවෙනි දවසේ එක්කන් ආවට පස්සේ ඒ දරුවන්ගේ ආසවදන විද්‍යාපන්තිය වුණා. මේ සියලු කාරණා ඔබට දැනෙවි ඔබේ දරුවා පන්තියට එක දවසක් ආවොත් මේ ගැන ඔබට කියන්නේ ඔබ දවසක කනගාටු වෙනවා
මෙච්චර chance එකක් ලැබිලා මගේ දරුවෝ මම මේ විද්‍යාපන්තියට යවුවේ නැහැ කියලා. මොකද ඔබ මතක තියාගන්න පාසල තුල ඕනෑම තැනකදී උගන්වනවා පැහැදිලිව විෂය. හැබැයි හැමතැනම නෙමෙයි සමහර තැන්වල ඉතාම පැහැදිලිව මේ දේවල් කතා කරනවා. ජීවිතය කියලා දෙන්නේ හරි අඩුයි. ජීවිතය කියලා දෙන්නේ නැතුව ඒ දරුවා මොන තැනට ගියත් වැඩක් නැහැ. වෛද්‍යවරයෙක් වුණත් ඉංජිනේරුවෙක් වුණත් වැඩක් නැහැ. ඒ දරුවාගේ හිතේ තියෙන්නේ කුහකකම නම් මෙලමයා හිතේ තියෙන්නේ ආත්මාර්ථකාමී බව නම් ඒ හින්දා අපි හිතන්න ඕන එක දෙයක් තියෙනවා. මට ඕන රටට වැඩදායක මිනිස්සුන්ගෙන් හොඳ අහන මම බලාපොරොත්තු වෙච්ච දරුවෙක්. එහෙමනම් ඔබ කවදාවත් කැමති නැන්නේ ඒ දරුවා සමාජයෙන් බැනුම් කරනවට. ඒ දරුවාට ඇඟිල්ල දික් කරලා වැරදිකාරයෙක් කරනවා. එතකොට මේ හින්දායි අපි මේ පණිවිඩය ඔබට දෙන්නේ. මේ වෙලේ දෙමව්පියන් වශයෙන් හැමෝම ගත යුතු වැදගත් තීරණයක් තියෙනවා. ඒ දරුවගේ මානසික තලය සහ අනාගතය මේ සියලු දේ හිතලා ඔබ තීරණය ගන්න.